සුබ දවසක්. ඉතින් කොහොමද හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් මම මුලින්ම පිළිගන්නවා ඔයාලා හැමෝම ආදරයෙන් මගේ YouTube channel එකට. ඉතින් ඒත් එක්කම අද මම යන්න ගමනක් ලස්සන පළාතකට. ඉතින් ඒ ගමනට මම ඔයාලවත් එක්කන් යන්න හිතුවා. බලන්නකෝ මේ නිල්ල පිරුණු ලස්සන පළාත කොහොමද කියලා. ඉතින් අපිත් නිවාඩුවකට ගියපු වෙලාවක තමයි මේ වීඩියෝ ක්ලිප් ටික ගත්තේ. බලන්නකො ඉතින් කොහොමද කියලා. ලංකාවේ අපි ඉතින් යන්නේ හැමදාම එකම පළාතකනේ. ඒ කියන්නේ කවුරුරි හොඳයි කිව්වොත් ඒ වගේ තැන්වලටනේ. ඒ වුණාට ලංකාවේ සැඟවිච්ච සුන්දරත්වය තියෙන්නේ ගම්මානවල. ඉතින් ඒ ගම්මානවල ජීවිත ගොඩක් කටුක වුණාට හරිම ලස්සන නිදහස් පරිසරයක් තියෙනවා. ඒ නිදහස් සුව විඳින්න නම් ඒ පරිසරයකට යන්නම ඕනේ. ඉතින් බලන්නකෝ මේ කඳු පන්තිය මැද්දෙන් වෙල්යායවල් ඒත් එක්කම මේ ගෙවල් හැම තැනම පේනවා. ඒත් එක්කම මේ පරිසරයේ හේන් ගොවිතැන් කරනවා. බොහොම අමාරු කටුක දුෂ්කර පාරවල් වල ගිහිල්ලා ඒ ගොවියෝ තමන්ගේ ගොවිතැන් කටයුතු කරගන්නවා. ඉතින් මේ වගේ තැනකට තමයි අපි ගියේ. යන්න අමාරුයි, පයින් යන්න ඕන ටිකක්. ඉතින් ඒ වුණත් හරිම ලස්සනයි. ඉතින් මේ පරිසරයේ සුවය විඳින්න නිදහසේ නිවාඩුවකට යන්න ඕනි බලන්න. ඉතින් මේ අමුතුවෙන් පහසුකම් කිසිම දෙයක් නැහැ. නමුත් ලස්සනයි. ඉතින් විඳින්න ආස පරිසරයක්. උදේ වරුව, හවස් වරුව. ඉතින් වෙලාවක් කියන්න බෑ. මෙතන හොඳට මේ ගස් කොළන් වලින් පිරිච්ච පරිසරයක් හින්දා අවුවක් එහෙම වැටෙන්නෙත් නෑ. හැබැයි කූඩැල්ලෝ ඉන්නවා ටිකක්. ඒක තමා කරදර. ඒ ඇරෙන්න වෙන ප්‍රශ්නයක් නෑ. මේ අපි මේ ඒ කන්ද නැගලා පල්ලෙහාට බහිනකොට ගොවිතැන් කටයුතු වලට හීන් ගොවිතැන් කරන පල්ලෙහා පැත්තේ ඒවට වතුර යන ඇල පාරක් තමා. ඒකෙන් තමයි අපිත් නාගත්තා, විනෝද වුණා ගොඩක්. මේ වතුර පාර අයිස් කැටය වගේ සීතලයි, ගොඩක්ම සීතලයි. ඔළුව එහෙම ගොඩක් වෙලා අල්ලගෙන ඉන්න බෑ. මොකද මේ ඔළුව කඩාගෙන යන තරම් වතුර පාල සැරයි. ඉතින් දැන් අපි ගෙවන්නේ බොහොම කටුක ජීවිතයක්. මොකද අපි ගෙවල් වලට හිර වෙලා කිසිම විවේකයක් නැතුව රස්සා කරනවා, ඉගෙන ගන්න ළමයි ඉගෙන ගන්නවා, මානසික ප්‍රශ්න ඉතින් වැඩි වෙන්න මේ වගේ හිත නිවන භාවනාවක් වගේ. මේ බලන්නකො අපේ චූටි පුතත් හරිම විනෝදයි. ඒ ගමන ඇත්තටම ජීවිතේ විඳින්න ඕන මිනිස්සු ජීවිතේ මේ වගේ නිදහස් පරිසරයක ජීවත් වෙන්න තරම් වාසනාව නැති වුණත් අපි මේ ඉන්න ටික කාලෙදී මේ වගේ ලස්සනට ජීවත් වෙන්න ඕනි කියන එක තමයි මගේ නම් අදහස. ඉතින් මෙතන විනෝද වෙලා අපි හවස් වරුවේ පදිය පැලලේ ඔයෙන් නාලා බතුත් කෑවා. අන්තිමට මේ තාත්තයි පුතයි බත් කන වීඩියෝ එක විතරයි තිබුණේ. ඉතින් ඒකත් මම එකතු කරා. ඉතින් මේ වගේ හැමෝටම හීන තියෙනවා. හීන හමාගෙන යන්න ඕනි අපි. හීන අපි පස්සේ එන්නේ නැහැ. ඉතින් ගොඩක් ස්තුතියි හැමෝටම වීඩියෝ එක බැලුවට. ආයෙත් දවසක එකතු වෙන්න මගෙත් එක්ක.